හෙලෝ යාළුවනේ ඉතින් ඔයාලට කොහමද? ඉතින් අද තමයි ඉස්සරලාම කොරියාවට ඇවිල්ලා මම වීඩියෝ එකක් ගින්න වලට. ඉතින් අපි අද යන්න දන්නේ සෝල් වලට. ඉතින් බස් එක ආවා. බස් එක ආවට පස්සේ අපි සල්ලි ගෙවන්න ඕනේ ලංකාව වගේ නෙවෙයි. කාඩ් එකෙන් තමයි ගෙවන්න ඕනේ සල්ලි. බස් එකෙන් බැලලා යද්දිත් කාඩ් එක ස්කෑන් කරලා තමයි බස් එකෙන් බහින්න ඕනේ. ඉතින් මේ විදිහට බස් එකෙන් බැලලා අපි කෝච්චි එක නැග්ගා. කෝච්චි එක නැගලා අනුසාරණ වලට යනකම් ගියා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් ලංකාවේ වගේ මේ කෝච්චිත් හරිම සේෆ්ටි. ඉතින් දොරවල් වහලා තියෙන්නේ හරිම ලස්සනයි. ඉතින් ගයිස් අපි මේ විදිහට අන්සාන් වලින් බැස්සා. ඉතින් අන්සාන් කියන්නේ ලොකු ටවුන් එකක්. ඉතින් මේකේ ඕන දෙයක් ගන්න තියෙනවා. ෆෝන්, එතකොට එළවලු, පළතුරු ඕන දෙයක් ගන්න පුළුවන්. අපි අන්සාන් වලට ආවේ සෙන්සුරාදා දවසක. ඉතින් අන්සාන් වල සෙන්සුරාදා ඉරිදා කියන්නේ පොළ දවස. ඉතින් එළවලු පළතුරු ඕන දෙයක් ගන්න තියෙනවා. ලංකාව වගේ තමයි ෆ්‍රෙෂ් එළවලු පළතුරු මෙහෙන් ගන්න පුළුවන්. කොරියාව ඉතින් මං ආසම දෙයක් තමයි මේ මිදි ගොඩක් අඩුමෙලට ගන්න පුළුවන්. ඉතින් මිදි ලොකු පැකට් මේ විදිහට පැකින් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ආයේ සෝල් වලට යන්න කෝච්චි එක නැග්ගා. ඉතින් ගයිස් මේ විදිහට තමයි අපි කෝච්චියෙන් බැලලා ඉවරලා සෝල් වලට ආවේ. සෝල් ලෝකේ කියන්නේ හරිම ලස්සන තැනක්. ඕගොල්ලන්ට පේනවා ඇතිනේ. සෝල් ලෝකේ කියන්නේ මේක පොළොව යට තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් අපි උඩට ආවා. හිතා ගන්න බෑ ගයිස්, මාරම ලස්සනයි. සෝල් වලින් මේ විදිහට බැලලා ගයිස් අපි ටෙකොනෝ මාර්ට් කියලා ඉවරලා ලොකු shopping mall එකට යන්න තමයි මේ හදන්නේ.
ඉතින් ගයිස් මේ තමා හංගඟ කොරියාවට ආදරය ඉතින් දන්න ඇති හංගක් කියන් මොකක්ද කියලා. හංගං කියලා කියන්නේ ඉතින් කොරියාවේ තියෙන ලොකුම ගංගාව. ඔය ඇතින් වලට පේන ඇති එකට කියන ලොටේ ටව කියලා. ඉතින් ළමයි කොරියාව කොච්චර ලස්සනද කියලා ඔයාලටම පේනවනේ. ඉතින් ඒ කියන්න දෙයක් නැහැ, දිව්‍ය ලෝකෙ වගේ තමයි. හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට අපි ටෙක්නෝ මාර්ට් එකට ආවා. මේක ලොකුම ලොකු shopping mall එකක්. මේකේ නැති දෙයක් නෑ ඉතින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ දිව්‍ය ලෝකයක් වගේ මාරම ලස්සනයි. මෙතන දැක්කම guys ලංකාවේ one goal pace එක මතක් වුණා. ඉතින් ඊටත් වඩා මෙතන ලොකු දෙයක්. මේක මාරම ලස්සන view එකක් තියෙන තැනක්. ටෙක්නෝ මාර්ට් එක උඩ කියලා කියන්නේ ලස්සන උද්‍යානයක්. මෙතන පාක් එකක් තියෙනවා ළමයිට සෙල්ලම් කරන්න. ඒ වගේම කොරියන් කට්ටිය නම් මෙතනට ඇවිල්ලා සින්දු කියනවා. ටෙක්නෝ මාර්ට් එක උඩට ආපුවම guys මේ විදිහට සෝල් වල වටේම පේනවා. හරිම ලස්සනයි. ඉතින් guys අදට මම යනවා. මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම නරඹන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. Goodbye guys.